ඉතින් කොහොමද ළමයි මම මේ අලි පැංචගේ ගවුම මහන ගමන් අනේ මම ඔයාලා වගේම ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා අලි පැංචද කුරුළු පැංචද ලස්සන කියනකොට ගොඩක් අය අලි පැංචව තමයි තෝරගෙන තිබුණේ නේ. සමහරු දෙකම ලස්සනයි කියලා තිබුණා. ඉතින් මේ අලි පැංචට මමත් හරිම ආසයි. මම ආසමත් අලි පැංචට. ඉතින් එයා හරිම කියුට්. ඉතින් මේ එයාගේ ගවුම මහන විදිහ තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන්ම බලන්න පුළුවන් මගේ ගවුමේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් මේ ගවුම මම මහන්නේ ඇත්තටම බල්ක් කෝඩ් එකක සාම්පල් එකක්. ඉතින් සාම්පල් එක මේ ටිකේම කරන්නේ සාම්පල් හදන එක තමයි. තව AG ඔෆිස් එකට ගෙනියන සාම්පල් වගේකුත් තියෙනවා. ඒවත් හදන ගමන් ඉන්නේ එකින් එක ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේ සාම්පල් හැදෙන්නේ, මේ ඩිසයින් කරන්නේ. අනිත් එක ඔයාලා දන්නවා ගොඩක් අය අහලා තිබ්බා මේ මැෂින් එක ගැන. මේ මැෂින් එක තමයි එම්බ්‍රොයිඩරි කරන මැෂින් එක ගැන. එම්බ්‍රොයිඩරි මැෂින් එක තමයි මගේ සිංගර් ෆියුචරා මැෂින් එක. ඉතින් මේ සිංගර් ෆියුචරා එකෙන් ගොඩක් දේවල් කරගන්න පහසුයි. ඒ වගේම තමයි කට්ටියට කියන්න ඕන දැන් ඇවිල්ලා තියෙන ලෙගසි මැෂින් එක එච්චරම සිංගර් ෆියුචරා එක තරම්ම හරි නෑ කියන එක තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් සිංගර් ෆියුචරා එක ඔයාලට ගොඩක් වාසි තියෙන හොඳ මැෂින් එකක් එම්බ්‍රොයිඩරි පැත්තෙන් බැලුවාම. ඉතින් ඊට අමතරව ඔයාලා දන්නවා මේ ළඟදී මම ගෙනාපු මගේ අලුත්ම මැෂින් එක ගැන. ඒකෙන් කරන්නේ ගොඩක් අය අහලා තිබ්බා මේ අතේ හුරුවට කරන මැෂින් එකක්ද අක්කි කියලා. නෑ. අතේ හුරුවට කරන මැෂින් එක තමයි මම ඊයේ පෙරේදා ගෙනාවේ. ඒකෙන් තමන්ගේ හැකියාවෙන් තමන්ට ටැලන්ට් එකක් තියෙනවා නම් එම්බ්‍රොයිඩරි කරන්න. ඉතින් අතේ හුරුව තියෙනවා නම් අතේ හුරුවෙන් එම්බ්‍රොයිඩරි කරන්න පුළුවන් හයි ස්පීඩ් මැෂින් එකක් තමයි මම ගෙනාවේ. ඔයාලා දන්නවා මම කිසිම වෙලාවක කිසිම දෙයක් හංගන්නේ නැහැ. රිදි ගත්තත් රිදි ගන්න තැන පවා දානවා. ඉතින් ඔයාලට පොඩ්ඩක් ඇවිදලා මහන්සිලා ඒක ගන්න තියෙන්නේ. ඉතින් මම මේ මැෂින් එක ගැනත් ඔයාලට ඇත්තටම දාන්න හිතාගෙන ඉන්න ලස්සන වීඩියෝ එකක්. ඉතින් මේ සාම්පල් යන අතරේදී මේ සාම්පල් වල මට තියෙනවා අතින් හසුරවලා කරන්න පුළුවන් ඇප්ලික් ටිකක්. ඉතින් ඒ ඇප්ලික් ටික කරන ගමන් අමුතුවෙන් කාලයක් මට යොදවන්න බැහැනේ. ඉතින් ඒ නිසා ඒ ඇප්ලික් ටික කරන ගමන් ඔයාලට ඒ වීඩියෝ එක මම අරගෙන එන්නම්. ඉතින් ඔන්න බලන්න ඔයාලට දැන් බලන්න පුළුවන් මගේ ගවුම ලස්සනට ෆිනිෂින් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගවුමේ කන පිටත් මම ඔයාලට පෙන්නනවා. හරිම ලස්සනට මේ හොඳ පිට වගේම කන පිටක් තියෙනවා. ඒ වගේම එක සීම් එකක්වත් බබාලගේ ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න හරිම කම්ෆර්ටබල් විදිහට කම්ෆර්ටබල් මැටීරියල්ස් දාලා තමයි මේ ෆ්‍රොක්ස් කරන්නේ. ඉතින් ඔයාලටත් සාධාරණ මිල ගණන් යටතේ මේක ගන්න පුළුවන්. මේකට මම නිවිලක් නියම කරලා තියෙන්නේ මටත් ඔයාලටත් පාඩු නොවෙන්න.